අයිබුවන් හැමෝටම හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටුරිමින්සර්ගේ ඉන්ස්ටිටියුට් එකට අපි මුලින්ම පොඩ්ඩක් ටෙක්නිකලි සපෝට් එකක් ගමු මම ඒකින්ද මුලින්ම කියන්න මෙතන ඉන්න කට්ටියට මාව පැහැදිලිව පේනවද ඒ වගේම මාව පැහැදිලිව ඇහෙනවද කියලා මාව පැහැදිලිව පේනවා නම් අංක 1 කියලා කමෙන්ට් එකකුත් මාව පැහැදිලිව ඇහෙනවා නම් අංක 2 කියලා කමෙන්ට් එකකුත් දාන්න බලන්න මුලින්ම අපි මේ සෙෂන් එක ඉස්සරහට අරගෙන යන කලින් ඒ පිළිබඳව ඕනේ පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. මාව පැහැදිලිව ඇහෙනවා, මාව පැහැදිලිව පේනවා නේද? කිසි කෙනෙක් කිසි ගැටලුවක් නැහැ නේද? හරි. හොඳයි. ඉතින් ඔයගොල්ලෝ හාහා පුරා කියලා දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම රැකියා කාණ්ඩයක් වන බැංකු කියන රැකියා කාණ්ඩය සඳහා ඇතුළත් වෙන්නේ. ඒකෙත් නිකම් බැංකුව නෙමෙයි ඇතුළත් වෙන්න ඔයගොල්ලෝ සැලසුම් කරන් ඉන්නේ. ඔක ඇතුළත් වෙන්න සැලසුම් කරන් ඉන්නේ මේ බැංකු කියන කාණ්ඩේ දින බැංකුවේ මහගෙදර. දැන් මහගෙදර කියුවට ඊපස්සේ ඔයගොල්ලෝ හිතනවා සෙන්ට්‍රල් බැංක් කියලා. ඔව් ඒව නෙමෙයි මං කියන්නේ. මේ බැංකු පද්ධතියේ මහගෙදර. කියන්නේ මේ පෞද්ගලික බැංකුකා රාජ්‍ය බැංකුව තියෙනවානේ. ඔය මහගෙදර විදිහට අපි හඳුන්වන්නේ ලංකා බැංකුව BOC බැංකුව. හරිද? ලංකාවේ වැඩිම වත්කම් ප්‍රමාණයක් හිමි බැංකුව වෙන්නේ BOC බැංකුව ඩොලර් රුපියල් ට්‍රිලියන ගානක වත්කම් තියෙන මේ BOC බැංකුව. ඉතින් ඔන්න ඔය BOC බැංකුව සඳහා ඕගොල්ලෝ දැන් අයිතිපත් චුම් කරලා එම්ට අයිතිපත් චුම් කරන බලාපොරොත්තු වෙයි දැන් ඕගොල්ලෝ ඉන්නවා. ඉතින් අපි අද දවසේ කතා කරනවා ඕගොල්ලෝ මේ සඳහා අයිතිපත් චුම් කරලා පස්සේ මේ BOC බැංක් එකේ ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් කියන තාතු සඳහා ඔයගොල්ලෝ අදිපත් යොමු කරාට පස්සේ ඒ සඳහා තෝරා ගන්න තියෙන මේ තෝරා ගැනීමේ පරීක්ෂණේ අපි කොහොමද ගොඩ දාගන්නේ තෝරා ගැනීම පරීක්ෂණේ ගොඩ දාගෙන අපි කොහොමද අභිමානවත් රාජ්‍ය වෘත්තිය සඳහා BOC බැංකුවේ සඳහා ඇතුළත් වෙන්නේ කොහොමද කියලා. හරිද? හරි. අවාසනාවන්ත විදියට සෙෂන් තව ගෲප් එකක් අපි කරන්න ප්ලෑන් කරන් හිටියා මේ ගෲප් එකේ පොඩි ගැටලුවක් හින්දා ඒ ගෲප් එක ලින්ක් එක දාගන්න හම්බුනේ නැහැ. අපි ගෲප් එකේ අන්තිම මොහොතේ පොඩි ගැටලුවක් වෙලා තියෙන ගෲප් එක අපි ඒ ගෲප් එකට වෙනම සෙෂන් එකක් ආපු දවසක කරන්න සැලසුම් කරන් ඉන්නේ. හරි තව වෙනම ගෲප් එකක් තියෙන ඒකට අපි මේ ලින්ක් එක දාගන්න හම්බුනේ නැහැ. ගෲප් එකේ පොඩි ටෙක්නිකල් ඉෂුව එකක් ආපු හින්දා. හරි. දැන් ඉතින් ඕගොල්ලෝ දන්නවා දැන් මේ සදා අධිපත්‍ය චුම් කරන් තියෙන්නේ අධිපත්‍ය චුම් කරන ආකාර සම්බන්ධයෙන් හොඳ දාලා අවබෝධයක් තියෙන එක මම විශ්වාස කරනවා. ඕන අධිපත්‍ය චුම් කරන ආකාර සම්බන්ධයෙන් ගැටලු කාරණා නැහැ තියෙනවා අපි අවසානයේදී ඩිස්කස් කරමු කොහොමද ඒක කඩියු සිද්ධ කරන්න කියලා. හරි. මම මුලින්ම ඕගොල්ලන්ට ගැසට් එකට යන්න. ඔය ගැසට් එකට ගියාට පස්සේ අපි ගැසට් එක පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකට පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා. මාණ්ඩලික අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාරී ලංකා බැංකුව. ඔක තමයි දැන් ඔයගොල්ලෝ යන්න හදන්නේ. එතකොට මේකට අවශ්‍ය කරන නිර්ණායක මොනවද? අපෝස සාමාන්‍ය පෙළ තියෙන ක්වොලිෆිකේෂන් මොනවද? අපෝස පෙළ තියෙන ක්වොලිෆිකේෂන් මොනවද? ඒ ඔක්කොම මෙන්න පැහැදිලිව දක්වලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව වෙනස් සුසුකම් මොනවද? හරිද? ඊට පස්සේ වයස අවුරුදු 24 හෝ ඊට අඩු වෙන්න ඕනේ. ඒ සම්බන්ධව ඔතන මෙතන දක්වලා තියෙනවා. දරුවෝ මෙතන සමහර ළමයි මගෙන් අහලා තිබ්බේ වයස අවුරුදු 24යි මාසයක් වගේ වැඩි වුණොත් මේකට අයදුප්පත් යොමු කරාට ප්‍රශ්නයක් නැද්ද කියලා. මම ඒ ළමයට කිව්වා ඇප්ලිකේෂන් දාන්න කියලා. හැබැයි ඇත්තම කතාව කිව්වොත් මේක පිළිබඳව මතලම හොයලා බැලුවා. බැංකුවට කතා කරා. ඕගොල්ලෝගේ වයස අවුරුදු 24 හෝ මාසයක් හෝ පැනලා තියෙනවා නම් ඕගොල්ලන්ට මේ සඳහා අයදුප්පත් යොමු කිරීම තුලින් ඕගොල්ලන්ට මේ සඳහා තේරීපත් වීමේ ඉඩකඩක් බොහෝ විට නැති වෙනවා. ඒකට හේතුව මේ සදා ලොකු ඇප්ලිකේෂන් ප්‍රමාණයක් එනවා. එතකොට හරියට මේගොල්ලෝ මේ වයස් නිර්ණායකයේ හරි විදිහට ගන්නවා. අරගෙන හරියට වයස අවුරුදු 24ට අඩු අර කලින් කිව්ව සුසුකම් සපුරා දෙන අයට පමණයි මේ සදා ප්‍රමුඛතාවය දෙන්නේ. ඒකින්ද වයස 24ට වැඩි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ සදා අදුපත් යොමු කිරීම තුලින් ඔයගොල්ලන්ට මේ සදා තේරීපත් වීමේ නොහැකි භාවයක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ දක්වලා තියෙන මෙතන ඔබ පුහුණු කාල සීමාව දුරවන ගෙවන පඩිය කීයද පුහුණු කාල සීමාව වසර කීයද පුහුණු කාල සීමාවෙන් පස්සේ ඔබට ගෙවීම කරන්නේ මේ පිළිබඳව සම්පූර්ණ දක්වලා තියෙනවා. ඊට පස්සේ තමයි වැදගත් පොයින්ට් එකට එන්නේ. මොකද්ද? තෝරා ගැනීමේ පරීක්ෂණ ප්‍රතිපාටිය. තෝරා ගැනීමේ ප්‍රතිපාටිය. මේ තෝරා ගැනීම ප්‍රතිපාටිය කියලා තියෙන මේ ෂෝට් ලිස්ට් කරගන්න පිරිස් තමයි මේ සඳහා ගන්න. එතකොට විශේෂයෙන් මේ
තරඟ විභාගයක් තියෙනවා. ආයක පේපර්ස් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. අර පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් සාමාන්‍ය දැරීම, බුද්ධි පරීක්ෂණය සහ තොරතුරු තාක්ෂණය කියන ප්‍රශ්න පත්‍රයකුත් ඊට පස්සේ දෙවන ප්‍රශ්න පත්‍රයේ විදිහට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකුත් ඕගොන්ට එනවායි කියලා මෙතන දක්වලා තියෙනවා. හරි. මම මුලින්ම මේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධව පොඩි කෙටි පැහැදිලි කිරීමක් කරන්න. හරිද? හරි. අපි ගත්තොත් ඕගොල්ලෝ දැන් ප්‍රශ්න පත්‍ර මොකද්ද? ප්‍රශ්න පත්‍ර ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවනේ මේකයි මේකයි. එතකොට අපි දල වශයෙන් ගත්තොත් මෙතන මුලින්ම අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය වැඩිලා බලමුකෝ. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඉංග්‍රීසි භාෂාව. මේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය සඳහා දල වශයෙන් ඕගොල්ලන්ට ප්‍රශ්න 40ක් ප්‍රශ්න 50ක් අතර ප්‍රමාණයක් විභාගයේදී අහන්න ඉඩකඩක් තියෙනවා. විභාග පේපර් එකේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ප්‍රශ්න 40ක් ප්‍රශ්න 50ක් වගේ අතර ප්‍රමාණයක ප්‍රශ්න පත්‍රයක් එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා සාමාන්‍ය දැරීම, බුද්ධි පරීක්ෂණය සහ තොරතුරු තාක්ෂණය කියන කොටස් වලට. මේකේ මේ ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම ප්‍රමාණයක් අවධානය යොමු කරන්නේ මේ IQ කියන කොටස සඳහා. ඊට පස්සේ වැඩි ප්‍රමාණයක් අවධානය යොමු කරන්නේ මේ GK කියන කොටස සඳහා. ඊට පස්සේ තමයි වැඩි ප්‍රමාණයක් අවධානය යොමු කරන්නේ IT කියන කොටස සඳහා. එතකොට මේ සාමාන්‍ය දැරීම මේකේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන IQ කොටස ගත්තොත් නැත්නම් මේ බුද්ධි පරීක්ෂණය ගත්තොත් මේ බුද්ධි පරීක්ෂණ සඳහා දල වශයෙන් අපි ගත්තොත් ඒ සඳහා ප්‍රශ්න 40ක් 50ක් වගේ අතර ප්‍රමාණයක්. ප්‍රශ්න 40ක් 50ක් අතර ප්‍රමාණයක් ඊමේ වැඩි ඉඩකඩක් තියෙනවා. සාමාන්‍ය දැරීම පේපර් එක ගත්තොත් සාමාන්‍ය දැරීම පේපරේ ප්‍රශ්න 20ක් 30ක් අතර ප්‍රමාණයේ ප්‍රශ්න ඊමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ID පේපර් එක ගත්තොත් ID පේපර් සඳහා ප්‍රශ්න 10ක් 20ක් වගේ අතර ප්‍රමාණයක ප්‍රශ්න ප්‍රමාණයක් ඊමේ වැඩි ඉඩකඩක් තියෙනවා. වගේ තමයි ඔයගොල්ලෝ පේපර් සැකැස්ම සාමාන්‍ය තීන වෙලා ඔයගොල්ලෝ විභාගයේදී ලබා දීමක් සිද්ධ කරන්නේ. බය වෙන්න එපා. මොකද අපේ පන්ති තුලදී අපි මේ සාමාන්‍ය දැරීම, බුද්ධි පරීක්ෂණ, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව මේ කියන හැම ආකාරයකටම අදාළ වන කොටස් සඳහා අපි විසින් පන්ති පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. හරිද? හරි. ඔබ ප්‍රශ්න තියෙනවා chat එකට දානවා මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න. හරිද? හරි. එතකොට අවසානයේ ඔබ පැහැදිලි කිරීමක් කරනවා ඔබ දාගෙන ප්‍රශ්න වලට. හරිද? හරි. එතකොට දැන් මේ BOC බැංක් එකේ තියෙන දැන් තෝරා ගැනීම පරීක්ෂණයට ලකලෑස්ති වෙන ඔබ බලාගෙන ඉන්න. හරි. දැන් තෝරා ගැනීම පරීක්ෂණ සඳහා අපිත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වුණාට පස්සේ මේ BOC බැංක් එකේ කොහොමද මේ තෝරා ගැනීම පරීක්ෂණ පන්තිටි කරගෙන යන්නේ කියලා මම පොඩි පැහැදිලි කිරීමක් මුලින්ම කරන්නම්කෝ. හරි. එතකොට මම මුලින්ම කියන්නම් අපි පන්ති පවත්වන ආකාරය සම්බන්ධයෙන්. අපි ඔක්කොම පන්ති රාත්‍රී කාලේ තමයි පවත්වන්නේ ඔවුන්ගේ පහසුව සඳහා. හරිද? එතකොට අපි පන්ති ආකාර දෙකකින් පවත්වනවා. ඒ තමයි අලුත් තාක්ෂණයත් සමග අපි මුසු වෙලා පන්ති පවත්වන්න ඕනේ. දැන් අපි අද කරා වගේම ගැෆෙට් ටැබ්ලට් එක ඔස්සේ. ගැෆෙට් ටැබ්ලට් එක ඔස්සේ අපි පන්ති එක පවත්වාගෙන යනවා. ඊට අමතරව වයිට් බෝඩ් එක ඔස්සේ පන්ති පවත්වන්නේ ආකාර දෙකෙන්ම පන්ති පවත්වනවා. වයිට් බෝඩ් එක ඔස්සේ පන්ති පවත්වනවා සහ ගැෆෙට් ටැබ්ලට් එක ඔස්සේ යූස් කරගෙන ගැෆෙට් ටැබ්ලට් එක ඔස්සේ අපි පන්ති අපි පවත්වනවා. අයියන් ගැෆෙට් ටැබ්ලට් එක වගේ දේවල් යූස් කරලා පන්ති පවත්වන්න. ඒකට හේතුව තමයි ශිෂ්‍යයාට එතකොට පේපර් එක තුලම පේපර් එක පේන පේපර් කෙලිම පේනවා. මෙලිම print out අරන් ඇවිල්ලා අපේ කොළ තියාගෙන ඉන්න ඕනේ. පේපර් කෙලිම පේනවා. පේපර් එකේම අපි අවශ්‍ය වෙන ගණන් ටික හදාගෙන යනවා. සාමාන්‍ය කොටස් ටික කියාගෙන යනවා. IT කොටස් ටික කියාගෙන යනවා. ඒ ආකාරයෙන් අපි පන්ති කරගෙන යනවා. ඊට අමතරව අපි white board එක උස්සේ අපේ අදාළ වල පන්ති ටික කරගෙන යනවා. ඒ ආකාර දෙකෙන්ම තමයි අපි පන්ති පවත්වාගෙන යන්නේ. හරි. අපි කවදාද පන්ති ටික පවත්වන්නේ? ඒ පිළිබඳව ඔයගොල්ලෝ පොඩි පැහැදිලි කිරීමක් මම කරලා ඉන්නම්කෝ. හරි. එතකොට දරුවෝ ඔන්න බලා ගන්න පුළුවන් අපේ මේ ෂීට් එක. අපේ පන්ති කාලසටහන. එතකොට අපි ඔයගොල්ලන්ට මේ පන්ති පවත්වීම සඳහා ඔයගොල්ලන්ගෙන් අය කරන්නේ එක්වරක් පමණක් ගෙවිය යුතු රුපියල් 2500ක මුදලක් පමණයි. මේ රුපියල් 2500ක මුදල තුර පන්ති දින ආසන්න වශයෙන් 21ක් අපි පවත්වන්න සැලසුම් කරලා තියෙනවා රුපියල් 2500ක මුදල තුර. ඒකේ එතකොට ඉරිදා උදෑසන 9ට මූලික ගණිතය සම්බන්ධයෙන් අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි සම්බන්ධ වෙනවා ඉංජිනේර කෙනෙක්. ඉංජිනේර අෂේට් එටියාස් කරන ගුරුතුමා සම්බන්ධ වෙනවා. ඉංජිනේරින් සම්බන්ධ ඉලෙක්ට්‍රික් ඉංජිනේර කෙනෙක්. ඒක ඕගොල්ලෝ මේ ගුරුතුමාගේ හැම ගුරුවරයෙක්ගේම තියෙන ක්වොලිෆිකේෂන් මොනවද කියලා ඔබට අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට කවුරු කෙනෙක් දැන් මේ YouTube එක ඔස්සේ බලනවා නම් කෙනෙක් හිතනවා ඇති දැන් මම මේ group එක සම්බන්ධ join වෙලා නැහැ මම කොහොමද මේ group එක සඳහා join වෙන්නේ කියලා.
YouTube එක ඔස්සේ මේ වීඩියෝ බලන කවුරු ලා කෙනෙක් ඉන්නවා නම් මේ රෙකෝඩ් එක ඕගොල්ලන්ට පුළුවන් YouTube එක පල්ලෙහා description box එකේ දාලා තියෙන WhatsApp group link එක. අන්නේ WhatsApp group link එක ක්ලික් කරලා අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ තිරේ දිස්සන දුරකථන අංකයට මේ 075යි 568යි 95 13 කියන මේ තිරේ දිස්ස දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරිද? හරි. එතකොට මම කලින් කිව්වා වගේම ඔයගොන්ට IQ කොටස දරුවෝ max part එකක් එනවා. ඉතින් මම දන්නවා මෙතන ඉන්න හැමෝටම max හොඳට බෑ. නේද? හැමෝටම max part එක හොඳට බෑ. ඒකෙන් හිට අපි max part එක පොඩ්ඩක් refresh කරලා ගන්න. පොඩ්ඩක් මතක් කරලා ගන්න අපි වෙනම පන්ති දින දෙකක් දල වශයෙන් සැලසුම් කරන් ඉන්න ඕන මූලික ගණිතය. නැත්නම් max part එක සම්පූර්ණයෙන්ම cover කරන්න ඉරිදා උදෑසන 9 සිට. හරිද? හරි. ඊට පස්සේ ආපහු එනිදා හෝ සමුදාය දිනයන් දෙකේ රාත්‍රී 7 සිට අපි සාමාන්‍යනීම ඊට පස්සේ සාමාන්‍ය බුද්ධිය කියන්නේ IQ සහ IT කියන කොටස් ටික අපි දල වශයෙන් පන්ති දින 12ක් තුල මේ සම්පූර්ණ කොටස් ටික කවර් කරන්න සැලසුම් කරන් ඉන්නවා. මම මෙතන සැලසුම් කරන් ඉන්න බොහෝ විට ඔයගොල්ලන්ට මේ IT කොටස ගැනීම සඳහා මා අමතරව ඕගොල්ලන්ට විශේෂ වෙච්ච ගුරුවරයෙක් ඕගොල්ලන්ට එක ජොයින් කරගන්න IT වලට ස්පෙෂලායිස් වෙච්ච නැත්නම් IT ඩිග්‍රියක් අරගෙන IT වලට ස්පෙෂලායිස් වෙච්ච O level IT ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරයෙක් ඕගොල්ලන්ට සම්බන්ධ කරලා සැලසුම් කරගෙන ඉන්නවා පන්ති පවත්වාගෙන අතරවාලේදී මේ IT කොටස ඕගොල්ලන්ට වඩාත් හොඳට ඉගැන්වීම සඳහා මේ ගණිතය කොටස ගන්නවා නම් අපි ඉංජිනේර අසෙනෙටියස් සම්බන්ධ කරගත්තා වගේ IT කොටස ඉගැන්වීම සඳහා හරිද හරි එතකොට ඉරිදා සහ සමුදා කියන දිනයන් වලදී රාත්‍රී 7 සිට තමයි සාමාන්‍යයෙන්ම සාමාන්‍ය බුද්ධි සහ IT කියන කොටස් ටික අපි ආවරණය කරන් සැලසුම් කරන් ඉන්නේ. ඊට පස්සේ ඔබගේ හැමෝටම තියෙන ප්‍රශ්න තමයි ඉංග්‍රීසි ප්‍රශ්න. හැමෝගෙම මගෙන් අහනවා මේක ඉංග්‍රීසි පේපර් එක ඇත්තට අමාරුද? මොකද තනි පේපර් එකක් ඉංග්‍රීසි හම්බ වෙනවා. ඇත්ත මේ පේපර්ස් වලින් ටිකක් අමාරු පාර්ට් එක තමයි ඉංග්‍රීසි පාර්ට් එක. හැබැයි ඒක ගැන බය වෙන්න එපා. මොකද අපි ඉංග්‍රීසි පාර්ට් එක කවර් කර අපිත් එක්ක ඉතාලම දක්ෂ ගුරුවරයෙක් අපිත් එක්ක සම්බන්ධලා වෙනවා සාලිය සෙනරත්න සර්. සාලිය සෙනරත්න සර් කියන්නේ ඉතාලම දක්ෂ වසර 15ක් තිස්සේ මේ ගුරු භූතියේ නියලා ඉන්න කෙනෙක්. ඒ වගේම රාජ්‍යාංශයේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට මාකටිං ඩිරෙක්ටර් කෙනෙක් විදියට කටයුතු කරලා තියෙන කොළඹ යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් වෙච්ච තාම දක්ෂ ගුරුවරයෙක් තමයි අපේ සාලිය සෙනරත්න සර්. ඉතින් සාලිය සෙනරත්න සර් ඔයගොල්ලන්ට එක්ක සම්බන්ධ වෙන සැලසුම් කරගෙන ඉන්නවා. මේ අද සෙෂන් එක සඳහා පුළුවන් වුණොත් 7:00 පස්සේ සැලසුම් කරන් ඉන්න සම්බන්ධන බලමු සාලිසේනාත් සම්බන්ධ වුණොත් ඒ සර්ගේ එක්ක කතා කරන්න. එතකොට ඒ සර් බදාදා රාත්‍රී 7 සිට බදාදා රාත්‍රී 7 සිට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ ඕගොල්ලන්ට අදාළ වන නොලෙජ් එක ලබා දීම කරනවා. 5 දින 7ක් අපි දල වශයෙන් සැලසුම් කරන් ඉන්නවා. මේ රුපියල් 2500 තුල ඔක්කොම ටික කවර් කරන්න. ඒකට මේ IQ වලටයි GK වලටයි IT වලටයි ඉංග්‍රීසි වලට වෙන වෙනම ගෙවන්න දෙයක් නැහැ. සම්පූර්ණ රුපියල් 2500 මුදලක් ගෙවුවට පස්සේ ඔයගොල්ලෝ මේ අදාළ සියලුම කොටස් ටික අපිත් එක්ක එකතු වෙලා කවර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවනම් මේ YouTube එක ඔස්සේ බලන කෙනෙක් ඉන්නනම් මෙතන දක්වලා තියෙන පල්ලෙහා අපේ contact number එකට ඒකට ඔයගොල්ලෝ පුළුවන් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් අපේ පල්ලෙහා දාලා තියෙන WhatsApp group link එක ඔස්සේ මේ සදා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරිද? හරි. ළමයි උගා ප්‍රශ්න අහලා තියෙනවා. මම හැම දෙයකටම ඔබට අදාළ වෙන ඉන්ෆර්මේෂන්ස් ටික ලබා දීමක් කරන්න. හරි. ඊට අපි ලෙක්චර්ස් අපේ තියෙන ලෙක්චර්ස් එක ඔන්ලයින් කරන්නේ සියලුම ලෙක්චර්ස් වල රෙකෝඩින් වල ලබා දීමක් කරනවා. ඒ හැමදේම තියෙනවා. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපේ පහුගිය එක්ස්පීරියන්ස් මොන වගේද කියලා අපි මේ වසර කිහිපය තුළ අපි ලබාගත් ජයග්‍රහණ මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. මම group එකට ඒ සම්බන්ධ ඉන්ෆර්මේෂන්ස් මේ දවස් ටිකේම දැම්මා. YouTube links කිහිපයක් අපි මේ වසර කිහිපයක් තුළ විවිධ අවස්ථාවලදී අපි දාගත් ජයග්‍රහණ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල තරග විභාග සඳහා අපි විශේෂ පන්ති පවත්වනවා. ඉතින් විශ්වවිද්‍යාල තරග විභාග වලදී අපි ලබාගත් අත්දැකීම් සහ අපි ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව ඔබට ඒ වීඩියෝස් වලින් බලා ගැනීම හැකියාව නිසාස් මොන වගේද කියලා. හරිද? හරි. අපි දැන් පොඩ්ඩක් IQ පාර්ට් එකට යමු. හරිද? දවසට පැය කීයක් පන්ති කරනවා? දරුවා අපි දවස් පැය දෙකමාරක් අතර ප්‍රමාණයක් පන්ති කරන සැලසුම් කරන් ඉන්න සමාන පන්ති පැය 2යි පැය 2යි විනාඩි 45ක් දක්වා වැටෙන්න පුළුවන්. අපි හරියට පැය 2ක් කියලා නෑ. පැය 2යි දෙකමාරයි 2:35 වගේ කාලයක් තුළ පන්ති කරන සැලසුම් කරන් ඉන්නවා. අපි අදාළ කොටස් ආවරණය කරලා තමයි පන්තිය නවත්තන්නේ.
පැහැදිලිද? හරි. එතකොට අපි යමු පොඩ IQ part එකට. හරිද? හරි. ඕගොල්ලන්ට IQ part එක සම්පූර්ණයෙන් cover කරනවා. ඕගොල්ලන්ට IQ part එක සඳහා අපි වෙනම handbook එකක් දෙනවා. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ handbook එක IQ part එක සඳහා අපි ලබා දෙන handbook එක. මේ handbook එකේ ඕගොල්ලන්ට අදාළ කරන සියලුම කොටස් මෙතන ආවන්නේ වෙලා තුන pages 77ක් තියෙනවා මෙතන ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් කියන කොට ආකාර දෙකේ. මේක ඉංග්‍රීසි මීඩියම් ඇප්ලයි කරන ළමයෙක් ඉන්නවා අපිත් සම්බන්ධ කරපුවා ගැටලුවක් නෑ. ඉංග්‍රීසි මීඩියම් සහ සිංහල මීඩියම් කියන ආකාර හැම ආකාරයකින්ම ඔබට බලා ගන්න පුළුවන් අපේ මේ handbook එකේ තුල මේ IQ කොටස් ටික අපි ආවරණය කරනවා. ඉතින් මේ මම කියන papers සහ model papers නැතුව අපි මේ සම්පූර්ණ book එක කතා කරන්න ඕනේ අපේ පන්තියේ. IQ වල මේ සම්පූර්ණ book එක කතා කරන්න ඕනේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණ book එක අපි මේ IQ වලදී මේක කතා කරනවා. ප්‍රශ්න පාඩවලට එකක් තියෙනවා අපිට හැම පාඩමකින්ම IQ හැම පාඩකින්ම අපි මෙතන කතා කරමු. මම මෙතන දැන් pages 45 දාලා කියලා තියෙන page 77ක් තියෙනවා ඔක්කොම. මේ ටික කතා කරන්න ගියොත් එන ලොට් එකක් අපිට කතා කරන්න තියෙනවා. අද අපි පුළුවන් නම් පේපර් එකක් හදමුනේ පොඩි ප්‍රශ්නයක් කරමු අද මේ ටියුට් එකේ. හරිද? ඉතින් මේ ටියුට් එක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට handbook එකක් ලබා දෙනවා. මේ handbook එකේ තියෙන ඔක්කොම තොරතුරු ඔබට information ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? හරි. එතකොට මේ BOC බැංකුව කියන්නේ දරුවෝ තාමත්ම හොඳ රැකියාවක්. මගේ අඳුරන හුඟක් අය මේ BOC බැංකුවේ තුල රාජකාරී කරනවා. හොඳ සැලරියක් ලැබෙනවා සහ විශේෂ උපත් දීමන හම්බුනදී මම දීමන ගැන විශේෂයෙන් කියන්න ඕනේ මේ හවුසින් ලෝන් වගේ දේවල් ඊට පස්සේ ඒකට හම්බෙන වෙනම ට්‍රැවලින් වලට වෙනම හම්බෙන මෙඩිකල් තමන්ගේ හස්බන්ඩ්ට පවා මෙඩිකල් එක හම්බ වෙනවා තමන්ගේ අම්මා තාත්තා හස්බන්ඩ් නැත්නම් තමයි අම්මා තාත්තා පවා මෙඩිකල් එකක් හම්බ මෙඩිකල් එක ක්ලේම් කරගැනීමේ හැකියාවක් තියෙනවා හැමදේම තියෙනවා මේ ගෲප් එක පොඩි අපේ ඊළඟ ගෲප් එකේ පොඩි ගැටලුවක් වෙලා තියෙන දරුවෝ ඒකයි හින්දා ඒ ගෲප් එක පොඩි ප්‍රශ්නයක් අපේ රිවිව් එකක් දාතේ WhatsApp එකේ මම හිතන්නේ මොකක් හරි ගැටලුවක් කියලා ගෲප් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉතින් මේ අවගොම මේ මට දුර WhatsApp පණිවිඩයක් යොමු කරන්න අපි බලමු දවස් මේ අද දවස් අතර ගෲප් එක හරියට නැතොත් ඒ ගෲප් එක අපි ක්‍රියේට් කරමු අපි හරිද මොකක් හරි ගැටලුවක් වෙලා තියෙන ගෲප් එකේ හරිද හරි හොඳයි එතකොට ඔය ආකාරයෙන් තමයි පන්තිවල ප්‍රධාන වශයෙන් සැසුම් ගන්න අපි හිතාගෙන ඉන්නේ. හරිද? හරි. අද ඔයගොල්ලොත් එක්ක අපේ අපේ සාලිස රත්ස සම්බන්ධ වෙනකෝ මම හිත සාලිස රත්ස අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. සර් ඇහෙනවද මම කියන එක? මලින්දු මාව ඇහෙනවද? මට වාව ඇහෙනවා. ඔව් සර්. හරි සර්. ඇහෙනවා නේද? රයිට්. පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමුනේ අපි අපේ ඉංග්‍රීසි කොටස. මලින්දු ඉවරද පැහැදිලි කිරීම? ඔව් සර් මම පැහැදිලි කළා ඉවරයි සර් කතා කරන්න. හරි රයිට්. good evening all. රයිට් මම හිතන්නේ මලින්දු සර් ඔයගොල්ලන්ට ඔක්කොම මේ විස්තර ටික ඔයගොල්ලන්ට අවශ්‍ය ඩීටේල්ස් ටික දුන්නා. එතකොට දැන් ඒ ටික ගැන මම ආපහු ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මම ඔයගොල්ලන්ට කෙටියෙන් මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ ඇයි මේ විභාගේ පාස් වෙන්න ඕනේ මේ ටෙස්ට් එක මේ ප්ලේස්මන්ට් ටෙස්ට් එක ඔයගොල්ලන් ඇයි පාස් වෙන්න ඕනේ රයිට් එතකොට අනිත් එක තමයි ඇයි ඔයගොල්ලන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ මේක ගැන මම චූටි කෙටි හැඳින්වීමක් ඔයගොල්ලන්ට කරන්නම් දැන් අර මේ මලින් සර් කිව්වා වගේ BOC එක කියන්නේ ලංකාවේ තියෙන ගවර්න්මන්ට් සෙක්ටර් එකේ තියෙන හොඳම බැංකුවක්. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ අවස්ථාවක් කියන්නේ මේක ඇත්තටම කලාතුරකින් ලැබෙන්නේ. එතකොට මේක අනිත් එක තරඟ විභාගයක්. ඔයගොල්ලන් මතක තියාගන්න ඕන මේ වගේ තරඟ විභාගයකදී ඔයගොල්ලන්ට පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය ඔයගොල්ලන් ගන්න ඕනේ. මොකද 10 ගාණක් මේකට ඇප්ලයි කරනවා. නිසා ඔයගොල්ලන්ට උපරිම ලකුණු ප්‍රමාණය ඔයගොල්ලන් ගන්න ඕනේ. එතකොට ඉංග්‍රීසි පේපර් එක ඔයගොල්ලන්ට පැයක් තියෙනවා. රයිට්. එතකොට මේක සාමාන්‍ය පෙළ ඒ කියන්නේ O level පේපර් එකට ටිකක් කිට්ටුවෙන් යන එකක් ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙන්නත් පුළුවන් නමුත් ඒක කිට්ටුවෙන් යන එකක්. එතකොට ඕගොල්ලන් මේකෙදි පොඩක් ට්‍රිකි ක්වෙස්චන්ස් තමයි ඕගොල්ලන්ට දෙන්නේ. රයිට්? එතකොට ඒක මොකද ඒක තමයි තරඟ විභාගයක ඕගොල්ලන් දන්නවනේ ස්වභාවය. ඒ හින්දා ඕගොල්ලන් මේ පේපර් එකට හොඳටම ලෑස්ති වෙන්න. ගන්න පුළුවන් උපරිම මාක්ස් ඕගොල්ලන් ගන්න ඕනේ. රයිට්? එතකොට දැන් අපි මලිදු කිව්වා වගේ අපි දවස් කීපයක් මේක යනවා තියරි ඕගොල්ලන්ට ඉංග්‍රීසි වල අපි ලෑස්ති කරලා තියෙනවා e-book එකක් හදලා තියෙන්නේ ඒක ඕගොල්ලන්ට ලැබෙනවා
right ebook එක ලැබුණට පස්සේ ඔයගොල්ලන්ට ඒකත් ඔයගොල්ලන්ට පුළුවන් follow up කරන්න පුළුවන්. අපි ක්ලාස් එක කරන අතරේ තියරි ටික අපි කරගෙන යනවා. ඒ අතරේ අපි විශේෂයෙන්ම past papers, model papers අපි කරනවා. එතකොට ඔයගොල්ලන්ට ඉතා ලේසි මේ papers වල එන questions වලට අදාළ theory මොනවද කියලා ඕගොල්ලන්ට ආපහු අධ්‍යයනයක් කරන්න පුළුවන්. මොකද කාලයක් සමහර විට දැන් ඕගොල්ලන් මම හිතන්නේ pull out වෙලා අවුරුද්දක් දෙකක් තුනක් වෙන්න පුළුවන් නේද? එතකොට සමහර අයට ආපහු අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා මේවා නැවත මතක් කරගන්න ඕගොල්ලන්ට මේක පාසුවක් වෙනවා. අනිත් එක තමයි මට විශේෂයෙන් කියන්න ඕනේ දැන් BOC එක කියන්නේ දැන් මගේ මේ අවුරුදු 15ක විතර මගේ මේ ටීචර් කෙනෙක් විදියට මගේ එක්ස්පීරියන්ස් එක ගත්තාම ඊටත් අමතරව මම ප්‍රයිවට් සෙක්ටර් එකේ මම මාකටිං මැනේජර් කෙනෙක් CEO කෙනෙක් විදියට මම වැඩ කළා. මම ওই BOC එකත් එක්කත් වැඩ කරලා තියෙනවා. මම මීඩියා ඉන්ඩස්ට්‍රි එකේ මම වැඩ කළේ විශේෂයෙන්ම. එතකොට මම දන්නවා BOC වගේ එකක සාමාන්‍ය ඕගොල්ලන්ට උඩටම යන්න පුළුවන්. නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන් අවුරුදු 21 22 23 මම හිතන්නේ 24 තමයි මැක්සිමම් ඔයගොල්ලන්ගේ ඒජ් එක මේකේ අහලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ චාමන් දක්වා යන්න පුළුවන්. නැත්නම් ජර්නල් මැනේජර් දක්වා යන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි දැන් මේකේ වැඩ කරනකොට ඔයගොල්ලන් දන්නවා දැන් අද ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන්නේ ඉතාලම වැදගත් නේ. ඒක කොතන වැඩ කළත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඔයගොල්ලන් ඉගෙන ගන්න ඕන එක. රයිට්. එතකොට ඔයගොල්ලන්ට මේක මේ ටෙස්ට් එකේදී විතරක් නෙමෙයි මම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන් මේක දිගටම ෆලෝ කරන්න. right මේක දිගටම ෆලෝ කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ පොසිෂන් එක ඔයගොල්ලන්ගේ ප්‍රොමෝෂන්ස් වලට යන්න. එහෙම නැත්නම් ඉන්ක්‍රිමන්ට්, සැලරි ඉන්ක්‍රිමන්ට් ඒ හැම දෙයකම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් බැංක් එක. especially important. ඉතින් ඒ හින්දා මේක හොඳට ඔළුවට ගන්න. බැංක් එකක වැඩ කරනකොට ඔයගොල්ලන් ඉංග්‍රීසි භාෂාව කියන එක ඔයගොල්ලන් එතනින් එහාටත් ඉගෙන ගන්න ඕනේ. right එතකොට මෙතනදී අපි ඔයගොල්ලන් ලෑස්ති කරනවා සූදානම් කරනවා ටෙස්ට් එකට අවශ්‍ය සියලුම දේ. right ප්‍රශ්න පත්‍රත් එක්ක අපි සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය දේ ලෑස්ති කරනවා. ඒ විතරක් නෙමෙයි මේකෙදී ඔයගොල්ලන්ට මම අර කිව්වේ එකයි අපි මේ දැන් මම e-book එකක් ඔයගොල්ලන්ට ප්‍රචාර කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට හරි වැදගත් වෙයි. දැන් ඔයගොල්ලන්ගේ සමහර අයගේ බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් බැංක් එකේ ජොබ් එකට ගිහිල්ලා නේ ඊට පස්සේ IELTS වගේ එක්සෑම් එකක් කරලා නැත්නම් PTE වගේ එක්සෑම් එකක් කරලා නේ ෆොරින් ජොබ් වලට ඔයගොල්ලන් ඇප්ලයි කරන්න. ඕස්ට්‍රේලියාවේ නැත්නම් USA වල නේ UK වල ඔයගොල්ලන් ඉස්සරහට යන්න බලාපොරොත්තු තියෙන්න පුළුවන්. දැන් එතකොට අනිවාර්යයෙන්ම IELTS කියන විභාගය ඔයගොල්ලන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් මේක කරන්නම ඕනේ. right මේක කරන්න ඕනේ. නැත්නම් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ PTE. right මේකේ ඔයගොල්ලන් මිනිමම් 6.5 බෑන්ඩ් ස්කෝර් එකක් ඔයගොල්ලන් අචීව් කරන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන් මේකේ විභාගේ ඔයගොල්ලන් පාස් වෙන්නේ. මේක හයර් ස්ටඩීස් වලට එහෙම නැත්නම් වර්ක් කරන්න යනකොට ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන එක්සෑම් දෙකක් තමයි මේවා internationally recognized exam. right එතකොට මෙන්න මේකට නම් ඔයගොල්ලන්ට හොඳ ඉංග්‍රීසි knowledge එකක් තියෙන්න ඕනේ. හරි ලැන්ග්වේජ් එක ගැන ඔයගොල්ලන්ට හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. දැන් මේකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. දැන් මේකට යන්න විතරක් නෙමෙයි අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ප්‍රොමෝෂන්ස් වලට යන්න මේකේ හොඳ පොසිෂන් එකකට යන්න ඔයගොල්ලන් මේක අත්‍යවශ්‍යමයි වැඩ කරනකොට නේ. ඔයගොල්ලන්ගේ ක්ලයන්ට්ස්ලාත් එක්ක නෙගෝෂিয়েට් කරන්න, ගනුදෙනු කරන්න ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන දෙයක්. ඒ අමතර දෙයක්. එක්සෑම් එකට අමතරව මම කිව්වේ. දැන් ඇත්තටම ඉංග්‍රීසි වල තියෙන්නේ ළමයි දැන් අපි ගත්තොත් මේක හරි ලේසි. මේ ලැන්ග්වේජ් එක ගත්තොත් හරි ලේසි ලැන්ග්වේජ් එකක්. අපේ ලැන්ග්වේජ් එකත් එක්ක අපි කම්පෙයාර් කළොත් ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ හරි ලේසි ලැන්ග්වේජ් එකක්. ඒ වුණාට අපිට ඇයි අවුරුදු 13ක් තිස්සෙත් අපි ඉස්කෝලේ ඉගෙනගෙන තවත් ඉගෙනගෙන අපිට හරියට මේක ඇයි අල්ලගන්න බැරි? හේතු කීපයක් තියෙනවා. එකක් අපේ මේ සිස්ටම් එක උගන්වන සිස්ටම් එක. අනිත් එක තමයි මේක උගන්වන්න තියෙන රිසෝසස් නේ පහසුකම් අඩු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ওই කාරණා නිසා අනිත් එක අපිත් මේක හරියට මේ සිස්ටම් එක මේක අල්ලගන්න බැරි වුණාම නේද? මේ මෙතඩ් එක හරියට ඔළුවට යන්නේ නැති වුණාම අපිටත් එපා වෙනවා. අපි අතහැරලා දානවා. ඉතින් ගොඩාක් ළමයිට වෙන ප්‍රශ්නයක් තමයි ඕක. right? ඒ නිසා මේක මම කරපු රිසර්ච් එකක්. ඉතින් මම මේක ගැන හොඳ අවබෝධයක් අරගෙන මම හදලා තියෙනවා මගේ
ග්‍රැමර් බුක් එකක් තියෙනවා. right? ඇත්තටම මේ ඉංග්‍රීසි වල අවශ්‍ය ග්‍රැමර් ටික බොහොම ටිකයි. right? මේ ටික හරියට අපි මේ ටික ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට සාමාන්‍ය ඉංග්‍රීසි වල මෙන්න මේවා තමයි ස්ටෑන්ඩඩ් ලෙවල්. right? මෙන්න මේ A1, A2, B1, B2, C1, C2 කියන මේ levels 6 තමයි ඉංග්‍රීසි වල right? ඉංග්‍රීසි වල standard levels ටික. දැන් අපි ගොඩක් වෙලාවට මෙන්න මෙතන නැවතිලා ඉන්නවා. මේ A1 වල A2 between A1 and A2 අපි නැවතිලා ඉන්නවා. අපි ඊළඟ level එකට දැන් මේකට අපි කියනවා intermediate level එක B1 B2 කියන්නේ මේ B1 කියලා කියන්නේ intermediate, B2 කියලා කියන්නේ upper intermediate, මේ C1 කියලා කියන්නේ advanced level එක. මේ C2 කියලා කියන්නේ proficiency level එක. highest level එක C2. දැන් ඔය natives ලා අපි සිංහලෙන් කියොත් අපි සුද්ධෝ බොහෝ විට මෙන්න මේකේ තමයි ඉන්නේ. අපේ හැටින් වෙන භාෂා කතා කරන නව භාෂාවක් විදියට වෙන භාෂාවක් කතා කරන මේ C2 level එකේ ඉන්නවා. මේක advanced level එක, මේක proficiency level එක. මෙන්න මේකෙන් මෙතනින් එහාට අපි යන්නේ නැහැ. මේ A1 A2 වලින් එහාට යන්නේ නැහැ. අපි මෙතනින් එන්න ඕනේ මේකට. මෙතනින් මෙතෙන් යන්න ඕනේ. මෙතනින් මෙතෙන් එන්න ඕනේ. right? එතකොට මෙන්න මේ ටික අපි හරියට අවබෝධ කරගෙන මෙතෙන්ද අපි ගියොත් මේ grammar කියන්නේ. right? especially grammar. right? එතකොට ඕගොල්ලන්ට හරි ලේසි මේ වැඩේ කරගන්න. දැන් අපි ගත්තොත් ඇත්තටම ඉංග්‍රීසි වල මොනවාද බොහොම ටිකයිනේ තියෙන්නේ. ඕගොල්ලන් දන්නවා. මොනවාද grammar ඔක්කොම මේ C1 C2 level එකට එන්න අවශ්‍ය කරන මේ level මොනවාද ඕනේ ටික tenses නේ. මේක active ඕගොල්ලන් දන්නවා මේක passive. අනිත් එක passive verbs නේ. passive verbs. අනිත් එක මොකක්ද? preposition. right? අනිත් එක මොකක්ද? සංඥා. right? අනිත් එක auxiliary verbs. අනිත් එක මොනවද? modal verb. modal verb. ඊට පස්සේ reported speech. conditional positive verb ඊට පස්සේ idioms. අනිත් එක phrasal verb. අනිත් එක vocabulary. මෙන්න මේ ටික තමයි 1 2 3 4 5 6 7 8 9 10 11. right? These are the main parts of English grammar. right? එතකොට මේ ටික ඔයගොල්ලන් හරියට මේ ටික ඉගෙන ගත්තා. අර මං කියපු C1 level එක ඔයගොල්ලන්ට අමාරු දෙයක් නෙමෙයි. right? එතකොට දැන් මෙන්න මේ ටික ඔයගොල්ලන් හරියට මේ ටික ඉගෙන ගන්න ඕනේ ඉස්සරහට. right? ඔයගොල්ලන්ට මේ ටෙස්ට් එක පාස් වෙලා ප්ලේස්මන්ට් ටෙස්ට් එක පාස් වෙලා විතරක් නවතින්න බෑනේ. ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේ ටික ඔයගොල්ලන් යන්න ඕනේ C1 level එකට යන්න ඕනේ. right? ඒ සඳහා මෙන්න මේ ටික තමයි ඇත්තටම ඔය grammar වල තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ. හරි ලේසි. මේ ටික හරියට මේව කරගත්තොත් හරිම ලේසි. ඒ හින්දා මම ඔයගොල්ලන්ට කරන්නේ මේක ටෙස්ට් එක පාස් වෙනවා වගේම එතනින් එහාටත් ඔයගොල්ලන් මේ වැඩේ කරගෙන යන්න ඕනේ. මොකද ඔයගොල්ලන් යන්නේ දැන් නිසා අනිවාර්යයෙන්ම මේක තරඟ විභාගයක් කියවහම ඔයගොල්ලන් ගන්න පුළුවන් මැක්සිමම් මාක් ඔයගොල්ලන් ගන්න ඕනේ. right? ඒ නිසා ඔයගොල්ලන් මේ වැඩේ හරියට දැන් ඒක අපි පටන් ගන්නවා. දැන් විෂයක ප්ලෑන් කරලා තියෙනවා. එතකොට අපි විෂයක පටන් ගත්තාම අපි මේ තියරි ටිකක් කරනවා. අපි පේපර්ස් කරනවා. අවසානයේ ඔයගොල්ලන්ට ඊටම ලේසියෙන් මේක ටෙස්ට් එක ලියන්න පුළුවන් දැනකට ඔයගොල්ලන් අපි ගෙනියනවා. මම හිතන්නේ මිස් මලිදු ඔයගොල්ලන්ට පැහැදිලි කළානේ. මිස් මලිදු පැහැදිලි කළා ඒක කොහොමද කරන්න කියන එක. ඒ නිසා ඔයගොල්ලන් ලෑස්ති වුණොත් මේක අපි 7:00 ස්ටාර්ට් කරන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට
කරගෙන යන්න ලේසි. මොකද ජොබ් එකක් කරනවා නම් නැත්නම් වෙන ක්ලාසස් ඔයගොල්ලන්ට තියෙනවා නම් නේද? ඔයගොල්ලන් වෙන මොනවා හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒකත් මැනේජ් කරගෙන ඔව් අපි සාලිසරත්න සර් පැහැදිලි කරා වගේ ඕගොල්ලෝ එතකොට මේ මාසේ 21 වෙනිදා අපි පටන් ගන්නවා අපේ පන්ති. මුලින්ම පටන් ගන්න අපේ සාලිසරත්න සර් තමයි පන්ති පටන් ගන්නවා. ඉංග්‍රීසි පන්තිය මුලින් පටන් ගන්න. ඒ ඉංග්‍රීසි පන්තිය සඳහා මේ මාස 21 වෙනිදා ඕගොල්ලෝ සම්බන්ධ වීමේ හැකියාවක් දෙන ඉතින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන ළමයිට අවශ්‍ය ඔක්කොම ඉන්ෆර්මේෂන්ස් අපි ගෲප් එකට යොමු කරනවා. අපිට ඒ ගෲප් එක තුලින් ඕගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ අදාළ ඔක්කොම තොරතුරු ලබා ගැනීමක් කරන්න. සර් තමයි කියන්නේ සාලිස? දැන් ඔය ටික තමයි මට මිස මලින්දු කියන්න තියෙන්නේ. ස්පෙෂලි තව හරි ප්‍රශ්න මොනවා හරි ක්වෙස්චන්ස් තියෙනවා නම් කාට හරි අහන්න පුළුවන්. මට එතකොට පුළුවන් උත්තර දෙන්න. මොනවා හරි ගැටලුවක් හරි නැත්නම් ක්ලියර් කරගන්න, ක්ලැරිෆයි කරගන්න මොනවා හරි තියෙනවා නම් එක්සෑම් එක මොන මාසෙටද වැටෙන්නේ කියලා අහනවා. ඔව් අපි මේ chat එකේ ඔක්කොම දාලා තියෙන ප්‍රශ්න වලට මම අවසානයේ ඔක්කොම ඉන්ෆර්මේෂන්ස් ලබා දීමක් කරන්න. chat එකේ උගා ප්‍රශ්න කට්ටිය දාලා තියෙනවා. හරි සර්. එහෙනම් බොහොම ස්තුතියි සාලිය සර් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් සාලිය සර්ත් එක්ක ඔයගොල්ලන්ට එනම් මේ මාසේ 21 වෙනිදා නැවත ඔයගොල්ලන්ට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා සාලිය සර්ත් සමග. අපි එහෙමනම් 21 7:30 වලට හම්බ වෙමු. මොනවා හරි ප්‍රශ්න හෝ එදාට අපි තියෙනවනම් මොනවා හරි එදාට අපිට පුළුවන් සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙනම් අපි තව මොනවා හරි තියෙනවනම් ක්ලැරිෆයි කරගන්න එදාට අපි සාකච්ඡා කරමු නේද මේ මල්ලි? ඔව් සර්. ඔව්. රයිට් හරි. ඕකේ. එහෙනම් මට ලොග් අවුට් වෙන්න පුළුවන් නේ? ඔව් සර්. රයිට් ඕකේ thank you very much. හරි. එතකොට ඔහොම තමයි අපේ සැලසුම තියෙන්නේ. ඉතින් අපි 21 වෙනිදා පන්ති පටන් ගන්න බදාදා අපේ පළවෙනි පන්තිවේදී ඉංග්‍රීසි පන්ති පවත්වනවා. අපි එදා මම පේපර් එකක් සාකච්ඡා කරන්න සැලසුම් කරන් ඉන්නේ. ඔයගොල්ලෝ විශේෂ පේපර් එකක් මම ඕන පේපර් එක ඕන විශ්වවිද්‍යාලය කරා මේ ඔයගොල්ලෝ 2021 අවුරුද්දේ ආපු BOC එක්සෑම් එකට ආපු අඩු පේපර් එකක් තමයි තියෙන්නේ. මේ පේපර් එක අපි මුලින්ම සාකච්ඡා කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. අපි සර්ත් එක්ක එකතු වෙලා සර් ඔබට මේ සම්පූර්ණ කියලා දෙවි ඕවන මේ පේපර්ස් ටික කරගෙන යන්න කියලා මුලින් පේපර් එකෙන් පටන් අරගෙන ඊට පස්සේ අපි කෙමින් අපේ තීරි කොටස් ටිකට අපි යමු ඉංග්‍රීසි පාර්ට් එකේ. ඊට පස්සේ අපි සමුදේ ඉඳන් අපේ සැලසුම තියෙන අපේ ආයතන කොටස් ටික පටන් ගන්න. ඊට පස්සේ අපි මේ මාස අන්තිමගේ ඔයගොල්ලෝ මැත්ස් කොටස සඳහා අපේ ඉංජිනේර ආසන ඉතිහාස සම්බන්ධ වෙයි. ඉරිදා දවසක් සම්බන්ධව ඔයගොල්ලෝ මැත්ස් කොටස ආවරණය කළ දෙවි. එමුද අපේ සැලසුම් කරගෙන අපි සියලුම කොටස් ටික කරගෙන යන්න. හරි. එතකොට ඔබ ප්‍රශ්න වලට මම පිළිතුරු ලබා දීමක් කරනවා. ඔබ කට්ටිය ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා. ඕගොල්ලෝ මේ දැන් ඔබ කට්ටිය අහුවා මට මේ ක්වොලිෆිකේෂන් වලින් මේක කරන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලෝ බලන්න ඔබ ඇඩ්වර්ටයිස්මන්ට් එක. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දක්වලා තියෙන ක්වොලිෆිකේෂන්ස් නැත්නම් ඔබට කිසි වෙලාවක මේ සඳහා අයදුම්පත් යොමු කළ වැඩක් නැහැ. බදාත් ඒකට හේතුව මේක ලොකු ළමයි ප්‍රමාණයක් අයදුම්පත් යොමු කරන හින්දා මේ ඇප්ලිකේෂන් වල තියෙන සුසුකම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේදී මේක මොකද කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මව් භාෂා එකක් සිංහල ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5කට සම්මාත සහිතව එක් වරකදී විෂයන් 6කින් සමත් වී තිබීම. එක් වරකදී විෂයන් 6කින් සමත් වී තිබීම. එතකොට ඔයගොල්ලෝ පළවෙනි පාරම මේක සමත් වෙලා තියෙනවා. එක් වරකදී විෂයන් 6කින් සමත් වෙලා තියෙනවා. කියන්නේ ඔබට වෙන පාරක ඔබට මැක්ස් වලට 100 එකක් නැත්නම් ඊළඟ පාර මැක්ස් කරලා 100 එකක් කරගෙන එහෙම හරියන්නේ නැහැ. කියන්නේ මේකේ සිංහල ගණිතය සහ ඉංග්‍රීසි කියන භාෂාවට එක් පාරකදීම ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ C පාස් එකක්. ඊට අමතරව තමයි සබ්ජෙක්ට් වලට සබ්ජෙක්ට් 6කින් පාස් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් අපොස උසස් පෙළ ගත්තොත් අපොස උසස් පෙළදී විෂයන් 3ක් සඳහා ඔයගොල්ලන්ට අවමසේ සාමාත තියෙන්න ඕනේ. ඒ සාමාත අවමසෙන් S පාසස් තියෙන්න ඕනේ. පාසස් 3ක් තිබ්බනම් ඇති මේ සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා. අද ඒක තමයි ප්‍රධාන නිර්ණායක වෙන්නේ. ඊට පස්සේ වයස. ඔය දේවල් ටික සම්පූර්ණ නැත්නම් ඔයගොල්ලෝ මේ අයදුම්පත් යොමු කරාට ඔයගොල්ලන්ට බොහෝ විට
මේ සඳහා තේරීපත් වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරිද? හරි. තව කට්ටිය මොනවද ආදී ප්‍රශ්න? ඉතින් ඉංග්‍රීසි ටෙස්ට් එකකින් ඔයාලට ඇප්ලයි කරලා බෑද? එයාලා තියෙන සුසුකම් ටික අනිවාර්යෙන් තියෙනවා. ජොබ් එක කියපයි ගන්න ගහලා තිනවා. මේක ඔබ කාට පස්සේ ගැසට් උනේ. කන වර්තමාන කාලේ ගැසට් වීම සිද්ධ වුණේ නැහැ. කාලයක් තිබුණු කොවිඩ් වසංගතය ආවා, ආර්ථික ආවා මේවත් එක්ක ගැසට් උන්නේ නැහැ ලංකාවේදී. ඒක හින්දා ලොකු කාලයකට පස්සේ ගැසට් එකේ ඉඳ ලොකු ප්‍රමාණයක් ළමු බදා ගැනීමක් මේ සදා ජොබ් එක සඳහා විශාල බදා ගැනීමක් සිද්ධ කරලා විශ්වාස කරනවා. දිස්ත්‍රික්ක හැම දිස්ත්‍රික්කම ආවරණය කරන පරිදි ලොකු ප්‍රමාණයක් බදා ගැනීමක් අනිවාර්යයෙන් සිද්ධ කරනවා. ඔය ඇප්ලිකේෂන් යොමු කිරීමේදී කට්ටිය විවිධ ගැටලු ඇවිල්ලා තිබ්බා. ඔයගොල්ලෝ මම කියන්නේ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ෆිල් කරද්දී ඔයගොල්ලෝ එකපාර ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යන්න. ඇප්ලිකේෂන් ෆිල් කරන්න කියලා එක සේව් කරලා ඊළඟ දවස් ෆිල් කරන්න තව පැයකින් ඉතුරු ටික ෆිල් කරන්න එහෙම යන්න එපා. ඒ ඇප්ලිකේෂන් එක සේව් කරලා පස්සේ ඔයගොල්ලෝ ඉතින් ආයෙ ෆිල් කරගන්න බැරි අවස්ථාවක් එනවා. ඒකින්ද එකපාර ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ෆිල් කරන්න ගන්න. ඔයගොල්ලෝ පුළුවන් ද ඇප්ලිකේෂන් ෆිල් කිරීමේදී මොබයිල් ෆෝන් එකේ නැතුව ලැප්ටොප් පරිකරණයක් කම්පියුටරයක් ඔස්සේ පුළුවන් තරම් ෆිල් කරන්න යන්න. තමට කම්පියුටර් එකක් නැත්නම් කමියුනිකේෂන් එකට යන කමියුනිකේෂන් එක ගිහිල්ලා ඔයගොල්ලෝගේ ඊමේල් එකෙන් කමියුනිකේෂන් එකට ජොයින් වෙන්න ජොයින් වෙලා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් යොමු ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් යොමු කරලා පස්සේ ඔයගොල්ලන්ට අවසාන රෙෆරන්ස් නම්බර් එකක් එනවා. ඒ රෙෆරන්ස් නම්බර් එක ඔයගොල්ලෝ එන්න ඕනේ සාර්ථක අදුපත් යොමු කරන්න. හරිද? හරි. එතකොට ඊළඟ කාරණාව තමයි ඔයාලා අදුපත් යොමු කරද්දී account එකක් හදන්න ඒ සම්බන්ධ සම්පූර්ණ details මගේ අර වීඩියෝ එකේ දක්වලා ඇති. ඒකින්ද මුලින්ම account එකක් හදන්න ඕනේ. ඒ account එක හැදුවා පස්සේ ඔය email එකට එනවා ඒක active කරගන්න link එකක්. ඒ active link එක click කරන්න ඕනේ. ඊට පස්සේ ඒක active කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි login ආපු login ගිහිල්ලා username එක password එක දාපු log වෙන්න ඕනේ. log වෙලා application දාගෙන යන්න. application එක දාගන්නේ මාළුකු සරල දෙයක්. මොකක් ප්‍රශ්නයක් නැහැ. reference number එක හම්බුනා කිසි ගැටලුවක් එන්නේ නැහැ. reference number එක හම්බුනා නම්. ඔය lectures අපි online විතරයි තියන්නේ. හරිද? හරි. තවුනත් ඉතින් ප්‍රශ්න මොනවද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න? ගෲප් එක අර ගෲප් එක අපේ දෙවෙනි ගෲප් එකේ අපිට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ දෙවෙනි ගෲප් එකේ අපිට link එක දාගන්න හම්බුනේ නැහැ සෙෂන් එකේ. ඒකෙන් හින්දා ඒ ගෲප් එක අපි බොහෝ විට ගෲප් එක ඉක්මනට අපි රිකවරි කරගන්නවා. රිකවරි කරගත්තොත් ඒක ගෲප් එකේ ළමයි වෙනම සෙෂන් එකක් පවත්වන්න සැලසුම් කරන් ඉන්නවා. එහෙම නැත්නම් ඔකට ඒ ගෲප් එක කවුරු කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp පණිවිඩයක් යොමු කරලා මම අලුත් ගෲප් එකක් හදලා ඒක ගෲප් එකට ඔන්න ඇඩ් කරගන්නම්. අර සෙකන්ඩ් ගෲප් එකේ තිබ්බ ඉෂුව එක තියෙන කට්ටිය ඉන්නවා. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ෆිල් කරද්දී A level resource එකේ ජෙනරේටිව් ටෙස්ට් එක රිසර්ච් ඇඩ් කරන්න ඕනේද? කමන්නේ ඇඩ් කරන්න. ගැටලුවක් ඇඩ් කරන්න. බැංක් එකට ඇප්ලිකේෂන් හෑන්ඩ් ඕවර් කරන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම ඔන්ලයින් through තමයි මේ සඳහා ඇප්ලිකේෂන් යොමු කරන්න ඕනේ. ප්‍රායෝගික පරීක්ෂණ ඔයගොල්ලෝ ඩිස්ට්‍රික්ට් මට්ටමින් තියෙන බොහෝ විට ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්න ස්කූල් වල පාසල් වල සෙන්සෝරි දවසක පාසලක තියාවි ඩිස්ට්‍රික්ට් මට්ටමින් විභාගය. විභාග බෝඩ් ජුලි අවසාන සති අවසානයේදී වගේ සිද්ධ වෙයි. ජුලි අවසානයේදී වගේ තමයි විභාග බෝඩ් තියෙන්නේ. ජුලි අවසානයේදී. ෆස්ට් try එකේදී O level වලට max S තියෙන සෙකන්ඩ් try එකේ තමයි C ගත්තේ. දරුවාට ඇප්ලයි කරන්න බෑ. එකපාරට තියෙනවා C. ඔය ස්කූල් ලීව විදියට BOC බැංක් එකේ හරි වෙනම බැංකුවක වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් ඒක ඇඩ්වාන්ටේජ් එකක් ඉන්ටර්විව් එකේදී. ඔයා එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් කරාට පස්සේ ඉන්ටර්විව් එකේ පිළිප කට්ටිය තෝරගන්න ඕනේ. ඉන්ටර්විව් එකේදී ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ සර්ටිෆිකට් ඒක ඔයාලට ඇඩ්වාන්ටේජ් එකක්. කලින් බැංකුවල වැඩ කරලා තියෙනවා නම්. ඔව් සම්පූර්ණ පන්ති වලට අපි අර ගාස්තුවම ගන්න. සම්පූර්ණ පන්ති රුපියල් 2500 විතර ගන්න. ඔක්කොම පන්ති වලට. නෑ එක්සෑම් කොළඹ නෙමෙයි දිස්ත්‍රික්ට් මට්ටමේ එක්සෑම් තියාගන්න. province පාදරුවම ඇප්ලිකේෂන් ෆිල් කරද්දී perfect place of assessment assignment නේ ඒ කියන එකට දැන් ඔයා province එක නැතුව district එක ගැටලුවක් එන්නේ නැහැ references වල කවුද දාන්නේ references විදියට ඔයගොල්ලෝගේ ඥාති නොවන කෙනෙක්ව දාන්න පුළුවන් ඒ කෙනාට කියන්න මම මෙහෙම ඔයාව references විදියට දානවායි කියලා දාලා ඔයගොල්ලෝ දාන්න පුළුවන් references විදියට ඥාති නොවන කෙනෙක් දෙන්නේ අපි ක්ලාසස් ඔක්කොම දවස් 21ක් කරා සැලසුම් කරන් ඉන අර සම්පූර්ණ මුදල යටතේ.
රෙකෝඩින් දෙනවා. එක්සෑම් දින ඔන්ලයින් නෙමෙයි ෆිසිකල්. ඔය ස්කූල් ඉව විදිහට වැඩ කරපුවාට වෙනම ලකුණු හම්බ වෙනවා. ජුලි අවසානයේ වගේ තමයි එක්සෑම් තියන බොහොමද තියෙන්නේ. ජුලි අවසානයේ වගේ තියන. ඔක වෙනම ඊමේල් එකක් හදන්න ඕන. ඔයාගේ පාවිච්චි කරන ඊමේල් එක පාවිච්චි කරන ඊමේල් එක මේ සඳහා පාවිච්චි කරන්න. පාවිච්චි කරන ඊමේල් එක. ඇප්ලිකේෂන් සබ්මිට් කරලා හැමෝටම එක්සෑම් වෙනවා ලියන්න. උගා ප්‍රශ්න කට්ටිය අහන තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? රෙකෝඩින් දෙනවා. රෙෆරන්ස් එක ඩීටේල්ස් වලට ඇප්ලයි ඇඩ් කරන්න ආවේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රෙෆරන්ස් නම්බර් එක ආව හැමෝටම එක්සෑම් ලියන්න එනවා. මම දැන් උගා ප්‍රශ්න අහන කට්ටිය. රෙෆරන්ස් ගන්න අතර ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එක ඇප්ලයි කරන්න යන්න එපා. කමියුනිකේෂන් එකට ගිහලා ඇප්ලයි කරලා ෆෝන් එක ඇප්ලයි කරන්න එපා. ඒක ඔක ෆෝන් එක රීප්ලේස් වෙන්න යන ප්‍රමාණය කාලය ප්‍රශ්නයක් හින්දා ඔබට මේක අවාසි. එක්සෑම් ෆී එක දැනගන්න කොහොමද? ඔකට ඇඩ්මිෂන් එකක් එනවා. කමන්නේ අද දාන ඇප්ලිකේෂන්. ඔකට කල් තියෙනවනේ. හරිද? හරි. ඉතින් ඔබට ඔක්කොම තොරතුරු අපිත් එක්ක දැනගන්න පුළුවන්. අපි පන්තියේ සම්බන්ධව අපි අදාළ ඔබට කොහොම හරි ඔගොන්ගේ ඕනමන හැම ආකාරයකින්ම අපි උපරිම උත්සාහයක් ගන්නවා BOC බැංකුවේ සඳහා ඔබ තෝරාපත් කරලා දෙන්න. මම රාජ්‍යාංශයේ සේවය කරන කෙනෙක්. මම මුලින්ම කියන්න හම්බුණා මම රාජ්‍යාංශයේ සේවය නිරත කෙනෙක්. ඉතින් මගේ රාජ්‍යාංශයේ එක්ස්පීරියන්ස් එක මගේ රාජ්‍යාංශයේ සහ ඔබගේ බැංකුවේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඇත්ත මම රාජ්‍යාංශය වල ඔබ වැඩ කරන රාජ්‍යාංශයේ බැංකු පද්ධතිය. බැංකු පද්ධතියයි රාජ්‍යාංශය කියන කොටස් දෙකක්. හැබැයි සමහර තැන් කියනවා සමානම තැන්. ඒ සම්බන්ධව අපි කතා කරපු පන්ති වලදී අපි උදව් ගමු. අපි එඩිට් කරගෙන යමු. හරිද? කොහොම හරි අපි ඔයගොල්ලන්ව අභිමානවත් මේ BOC බැංක් එකේ වෘත්තිය සඳහා තෝරාපත් කරන්න අවශ්‍ය කරන උපරිම කැපවීමෙන් අපේ කටයුතු අපි සිද්ධ කරන්න සැලසුම් කරන් ඉන්නවා. හරිද? හරි. රෙෆරන්ස් නම්බර් එක ආව නම් එක්සෑම් ඇඩ්මිෂන් එක එනවා. ඔව්. ඔග අවසානයේ ඇප්ලිකේෂන් සාර්ථක දැම්ම නම් රෙෆරන්ස් නම්බර් එකක් එනවා. හරිද? හරි ෆෝන් එක ඇප්ලයි කරලා රෙෆරන්ස් නම්බර් එක ආවම ගැටලුවක් එන්නේ නැහැ. මම ෆෝන් එක ඇප්ලයි කරන්න එපා කිව්ව සමහර කට්ටිය ෆෝන් මේ රිෆ්‍රෙෂ් කරනවා අඩුයි. එතකොට ෆෝන් එක ලැග් වෙන්න පුළුවන්. ඇප්ලයි කරද්දී. එතකොට ගැටලු වෙනවා. මම එකයි එකපාර ඇප්ලයි කරගෙන මම සේව් කරලා යන්න එපා. සේව් කරලා ගියොත් ඔබට ඉෂුස් එනවා. ඒකයි. ඒක කීප්නෙට් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ යම් කිසි ගැටලුවක් තියෙනවා ඇප්ලිකේෂන් යොමු කිරීමේදී ඕගොල්ලෝ BOC එකේ හෙඩ් ඔෆිස් එකේ HR ඩිපාර්ට්මන්ට් එකට කෝල් එකක් දෙන්න. BOC හෙඩ් ඔෆිස් HR ඩිපාර්ට්මන්ට් එකට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ ඕගොල්ලන්ට අවශ්‍ය කරන උදව් කරන මගේ මැසේජ් එක හැමෝටම මම සමහරක් අවස්ථාවලදී කිව්වා ඒ සඳහා අපිට පිළිතුරු ලබා දෙන අමාරු හින්දා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක සමහර ගැටලු වලට BOC බැංක් එකේ හෙඩ් ඔෆිස් එකේ HR ඩිපාර්ට්මන්ට් එකට කෝල් එකක් දෙන්න. ඒක HR ඩිපාර්ට්මන්ට් ඕන දාලා කරන උදව් ලබා දීමක් කරනවා ඇප්ලිකේෂන් යොමු කිරීමේදී ඔබට ගැටලු ඇති වුණොත්. හරිද? හරි. හොඳයි. එහෙනම් අපි වැඩේට බහින්න සැලසුම් කරන් ඉන්නවා මේ මාස 21 තම වැඩේට බහින්න සැලසුම් කරන් ඉන්නේ වැඩේ කොට දාන්න අපි ගුරු ප්‍රධාන වශයෙන් ගුරු තුන්දෙනෙක් කවුරුද සම්බන්ධ වෙනවා ඉදිරියේදී තවත් ගුරුවරයෙක් සම්බන්ධ වෙන ඊට කඩක් තියෙනවා IT පාර්ට් එක ස්පෙෂලායිස් කරලා උගන්වන්න ඒ ගුරුවරයා සම්බන්ධ වීම ඊට කඩක් තියෙනවා දැනටම අපිත් ළමයි 20 ගානක් දැනට අපිත් සම්බන්ධලා තියෙනවා මේ සෙෂන් එක කරලා ළමයි 20 ගානක් අපිත් සම්බන්ධලා තියෙනවා BOC එක්සෑම් එක සඳහා ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න මම ලොකු ළමයි ප්‍රමාණයක් අපේ බැච් එක බදවා ගැනීම කරන්න සැලසුමක් නැහැ මම ළමයි කොහොමත් 100ක් 150ක් වගේ අතර ප්‍රමාණයක් තමයි අපේ මේ පන්ති සඳහා අතුලත් කරගන්න සැලසුම් කරගෙන ඉන්නේ ලොකු බල්කයක් ආයේ මේ පන්ති පවත්වන්න අමාරුයි ඒකින්ද 100ක් 150ක් වගේ ප්‍රමාණයක් බදවාගෙන තමයි අපේ පන්ති සඳහා මේක ඉතාලම පාස්වෙන් කුඩා කණ්ඩායමක් විදියට මේ ටික කරන් යන්නේ ලොකුට අපිට මේක ටික කරගෙන යන අවශ්‍ය නැති හින්දා හරි
එහෙනම් අපි මේ මාස 21 පාන්ති පටන් ගන්නවා. ඒකින්ද ඔයගොල්ලෝ පුළුවන් මේ මාස 21 අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා අපේ දක්ෂ මේ ගුරුවරුත් එක්ක එකතු වෙලා ඕගොල්ලෝ පුළුවන් ඕගොල්ලෝගේ BOC බැංක් එකේ තියෙන මේ ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් ගේ තාතු සදා ලේසියෙන්ම සම්බන්ධ වෙන්න. හරිද? හරි. ඕගොල්ලෝ යම් කිසි ගැටලු මොනවා හරි තියෙනවා නම් මම ඒ සඳහා වෙනම සෙෂන් එකක් දාන්නම්. ඔයාලා ළමයි ගැටලු දාලා තිබ්බ සූම් සෙෂන් එකට අපි සඳහා වෙනම සෙෂන් එකක් දාලා අපි ඉදිරියේදී කතා කිරීමක් කරමු. මේ සෙෂන් එකේ ඔයගොල්ලෝ ඉදිරි තියෙන ගැටලු ආකාර සියලුම දේවල්. හරි. එහෙනම් මම අදට නම තියෙනවා yes please ඔයගොල්ලෝ එක්ක මොකක්ද කියන්නද? sir මේ මට අර add කෙරුවේ නෑ? subject දැම්මට මේ අර add subject දැම්මට apply කරනකොට මේ subjects add කරන්න බෑනේ sir. ඔව් සමහර ළමයිට ඔය ඉෂුව එක ඇවිල්ලා තිබ්බා. මටත් මැසේජ් එකක් දැම්මා. ඔයා මේ HR department එක කතා කරේ නෑ නේද? නෑ sir. නෑ. ඔව්. හරි. සමහරක් උදා මට ඕක දැන් 3-4 දෙනෙක්ම කිව්වා add subject දැම්මට යාට ඒකට subject add කරලා බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔය BOC එකේ අද නෙමෙයි දැන් හිට උදේ 9න් පස්සේ BOC එකේ BOC head කියලා සර්ච් කරලා පස්සේ BOC එනෝනේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඒකට ගියාට පස්සේ ඒකේ තියෙනවා HR department. නැත්නම් ජනරල් ලයින් එකට අරගෙන ඒකේ HR department එක අහන්න. HR department එක ඇහුවට පස්සේ HR department එකට ටෙලිෆෝන් නම්බර් එක ට්‍රාන්ස්ෆර් කරලා නැත්නම් ඒ නම්බර් එක දෙයි. නම්බර් දුන්නාට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් ඒකට ඉන්ෆර්මේෂන් දෙන්න. ඒකට ඒගොල්ලෝ අදාගෙන උදව් කරાવી. උදව් කටිය ප්‍රශ්න තිබ්බ මේ add subject කර දෙමුනට subject add කරන්න බැරි ප්‍රශ්නයක්. ඒක මට හිතා ගන්න බෑ මොකද්ද හේතුව කියලා. පොදුවේ සමහර කට්ටිය ගැටලුවක් නැහැ සමහර කට්ටිය ගැටලුව ආවා. වඩාත් තොරව BOC බැංක් එකට කෝ කරලා හෙඩ් ඔෆිස් එකට HR department කතා කරලා ඔයාගේ තියෙන ප්‍රශ්නේ කියන්නේ. ඒකට ඒගොල්ලෝ ඔබට අදාළ ඉන්ෆර්මේෂන් කලින් සොලියුෂන් එකක් අනිවාර්යයෙන්ම ලබා දීමක් කරනවා. ඔව් අපි පේමන්ට් කරන විදිහ ගෲප් එකේ දානවා. ගැටලුවක් නැහැ. පේමන්ට් කරන විදිහ ඔක ගෲප් එකේ දානවා. O level English නම්බර් එක මතක නැතුව ෆිල් කරන්න බරද්දී ෆිල් කරන්න අමතක වුණා. මේක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙයිද? වද ඔය අනිවාර්යෙන් ඉන්ඩෙක්ස් නම්බර් එක ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ෆිල් කරන්න බැරි වුණා කියලාද? මෙහෙම ඔයාට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා පස්සේ එඩිට් කරන්න බෑ හොඳේ. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා පස්සේ එඩිට් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාටත් මම කියන්න තියෙන BOC head office එකේ HR department එක කෝල් එකක් දෙන්න. ඔයාට ඇප්ලිකේෂන් සබ්මිට් කරලා පස්සේ එඩිට් කරන්න බෑ. ඔළුවේ ඉන්ඩෙක්ස් නම්බර් එක මතක නැත්නම් ඇප්ලයි කරන්න බැරිද? ඔයාට ඔළුවේ ඉන්ඩෙක්ස් නම්බර් එක මතක ඔළුවේ ඉන්ඩෙක්ස් නම්බර් එක කියනවා ඔළුවේ සීට් එක තියෙනවා දරුවෝ. ඔළුවේ ඉස්සරහ සීට් එක ගන්න. ඔයාට බෑ. ඔයාට වෙන Gmail account එක ආපහු ඇප්ලයි කරන්න බෑ. ID එක ඔයාගේ ID එක එතන ජෙනරේට් කරගෙන තියෙන්නේ. ID එක ජෙනරේට් කරගත්ත පස්සේ ඔයාලා වෙන email එකක් දාලා ඇප්ලයි කරන්න ගියත් already your ID applied කියලා පෙන්නනවා. ඒකට ඔයාලට වෙන ID නම්බර් එකක් මේ ID නම්බර් එකෙන් ඔයා සේව් කරලා ඉවරයි. ඔයාලට ID නම්බර් ඔයාලට දෙන්නේ වෙන email එකෙන් ඇප්ලයි කරන්න බෑ. ඔව් ප්‍රොවින්ස් එක දාන්න ඕන දරුවෝ. නිසාදී ප්‍රොවින්ස් එක දාන්න. හරි. හොඳයි. එහෙනම් අපි අද නවතිමු. අපේ නම් මේ මාසේ 21 වෙනිදා අපේ තෝරාගැනීම් පරීක්ෂා පන්තිවලින් හම්බෙමු. ගෲප් එකේ ඔක්කොම ඉන්ෆර්මේෂන් දාන්න. අර රිකවරි කරගන්න අනිත් ගෲප් එක. ඒකෙන් ඉන්ෆර්මේෂන් ලබා දීමක් කරන මේ Zoom session එක රෙකෝඩ් එක අපි ඔයගොල්ලෝ ලබා දීමක් කරනවා. ඒකෙන් ඔයගොල්ලෝ පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්. එහෙනම් හැමෝම අපි 21 ඉඳන් නැවත හම්බෙමු.